This message is for all my Sri Lankan brothers and sisters. I want you guys to listen up very carefully because I want to give this message to you with all my heart, with all the kindness and compassion that's within me. People are talking about Ranil Wickremesinghe and all the crimes he's done and all these politicians and what they have done. And we are wasting a lot of our time that we have here on earth talking about this kind of bullshit. You know, karma gonna give certain individuals their punishments or comebacks if we like it or not. So karma is coming. I don't know if you believe in karma, but karma is one of those subjects that you don't even comprehend because it's not meant to be comprehended by humankind. It's very complex. So one way or the other, even if it happens this life, next life, or many, many lives after, the karma is coming back to all of us, including me. So what I want to tell you guys is if you want to change this country, if you want to change, not even change, if you want to transform Sri Lanka, we have to work together. We got to stop doing all these bullshit and we got to stop talking about what we have already done in the past. We got to focus on the present moment and create actions like productivity. Like, we have to be productive with our time and what we do as individuals to make transformation happen for this country, for this world. We have to be an example for this world. We have to lead by example. So I'm not a know-it-all. I don't know everything, but I'm just sharing the little 2 cents I have with you guys because this message need to be heard. Okay? This message need to be heard. මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ මම දන්න විදිහට මේ අපේ රට හදන්න නම් අපේ රට හදන්න නම් අපේ රත්තරන් ලංකාව හදන්න නම් හිතක් පපුවක් තියෙන මිනිස්සු ඉස්සරහට එන්න ඕනේ තරුණ කෙල්ල කොල්ල ඉස්සරහට එන්න ඕනේ ඇවිල්ලා සෝෂල් මීඩියා එකේ එකතු වෙන්න ඕනේ රටේ කොහේ හරි එකතු වෙලා අපි මොකක් හරි කරන්න ඕනේ මේ රට හදන්නේ කොහොමද කියලා. ඒ හදන කට්ටිය මට කමන්නේ මොන පාර්ලිමේන්තුවේ කවුරු වුණත් මොන පක්ෂේ වුණත් අදාළ නැහැ. අපි ඒක හදන කට්ටියත් එක්ක එකතු වෙලා රටට වැඩක් කරන්න ඕනේ. අපි මේ හැමදාම රනිල් වික්‍රමසිංහ කරපු වැරදි, ගෝඨාභය රාජපක්ෂ කරපු වැරදි, මහින්ද රාජපක්ෂ කරපු වැරදි, බ්‍රිටිෂ් ආණ්ඩුවෙන් කරපු ඒවා, පෘතුගීසි ආණ්ඩුවෙන් කරපු ඒවා, ලන්දේසි ආණ්ඩුවෙන් කරපු ඒවා ගැන හිත කියව රජ කාලේව ගැන හිත කියලා හරියන්නේ නැහැ. මේක බුද්ධ දේශය. බුදුරජාණන් වහන්සේට තුන් පාරක් දන් දීලා තියෙනවා අපේ මේ රත්තරන් රට. මේ රට බේරගන්න නම් අපි තරුණ කොල්ල කෙල්ල එකට එකතු වෙලා මොකක් හරි කරන්න ඕනේ කියන්නේ අපි මේවා කියව පිස්සු කෙලින්න නෙමෙයි. අපි හැමදාම එදිනෙදා ජීවිතේ හැම මොහොතෙම මොකක් හරි කරන්න ඕනේ. මේ රට වෙනුවෙන්, අපේ දරුවෝ වෙනුවෙන්. මම ඔයගොල්ලන්ට ඇත්තටම සත්‍ය වශයෙන් බොක්කෙම්ම මචං මම කියන්නේ අපිට මෙහෙම ජීවත් වෙන්න බෑ. අපි නිතරම අතීතයට යනවා. අපි අතීතයේ ප්‍රශ්න ගැන කියව ඉන්නවා. මේ රටක් වෙනස් කරන්න බෑ. රටක් හදන්න බෑ. රටක් හදන්න තනි මිනිහෙක්ට බෑ. රටක් හදන්න අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. අපි මොනවා හරි කරන්න ඕනේ. මුලින්ම මේකෙන් පටන් ගන්න. තමන්ගේ ගැන හොයලා බලලා තමන්ගේ හිත පිරිසිදු කරගන්න. හිත පිරිසිදු කරගන්න ගමන් රටට ලෝකෙට වැඩක් කරන්න. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. අපේ හිත දමනය කරගන්න ඕනේ. මේ ඔක්කොම ගේම ගහන්න. සම්මුති ලෝකේ ගේම ගහන්නයි ආර්ය ගේම ගහන්නයි. මම මේ දන්න සිංහලෙන් කතා කරන්නේ මං අවුරුදු 13 ඉඳන් ඇමරිකාවේ හිටපු කොල්ලෙක්. නමුත් මගේ රටට ආගමට මුළු ලෝකෙටම රටට මට ආගමක් අදාළ නැහැ. මුළු රටට මේ බුද්ධ ධර්මයට බුදුරජාණන් වහන්සේගේ තථාගත ධර්මය මේ මුළු ලෝකෙම ප්‍රචලිත කරන්න දෙවනි විමුක්ති යුගයට උදව් කරන්න ආපු පුද්ගලයෙක් මම දන්නවා තව ලක්ෂ ගණන් තව මිනිස්සු ඉන්නවා මිලියන ගණන් තව කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා මම මේ කියන දේ තේරෙන ඔයගොල්ලන්ට මේක තේරෙනවා නම් මේක ෂෙයා කරන්න රාවණා X එකේ අපි එකතු වෙමු ravanax.org එකේ අපි එකතු වෙලා අපි මේ ලෝකෙම හොල්ලන ගේමක් ගහමු ඔය ඔක්කොටම තෙරුවන් සරණයි